Hello guys, you are welcome to our channel. ඇයි අපි LP procedure ලම්බ පංච procedure එකට කලින් හෝ කරනවත් එක්කම අපි CBS එකක් බලනවා. අපි capillary blood sugar එකක් බලනවා LP එකකට. අපි LP එකක් කරලා ගන්නවා cerebral spinal fluid. මේක analyze කරලා බලනවා viral infection එකක් තියෙනවද? එහෙම නැත්නම් bacterial infection එකක් තියෙනවද කියලා. ඒකට බලනවා අපි CSF analyze කරනකොට මේ වගේ protein තියෙනවද? protein තියෙනවද? එහෙම නැත්නම් glucose. සාමාන්‍ය CSF වල protein කොච්චරක් තියෙනවද? 15වත් 45 අතර ප්‍රමාණයක් තියෙනවා මිලිග්‍රෑම් ඩෙසිලීටර් එකකට. මේ normal කෙනෙක්ගේ. සාමාන්‍ය කෙනෙක්. ඒකට glucose ගත්තාම මේක 50ත් 80ත් අතර ප්‍රමාණයක් තියෙනවා මිලිග්‍රෑම් ඩෙසිලීටර් එකකට. මේ සාමාන්‍ය කෙනෙක්ගේ protein සහ glucose තියෙන ප්‍රමාණය. හැබැයි viral infection එක viral meningitis තත්ත්වයක් නම් තියෙන්නේ CSF වල protein ප්‍රමාණය මොකද වෙන්නේ normal. මේ සාමාන්‍ය කෙනෙක්ගේ තියෙන කාර්යය තමයි තියෙන්නේ. glucose මොකද වෙන්නේ? ඒකත් normal. glucose වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේ CSF වල ඉන්නේ බැක්ටීරියාවක් නම් pyogenic meningitis වලදී මොකද වෙන්නේ? protein ප්‍රමාණය වැඩි වෙනවා. ඒක තමයි ඔය බැක්ටීරියා වල සෙල් වෝල් එක තියෙන නිසා. ඒතකොට glucose ගත්තාම glucose අඩු වෙන්න ඕන. හේතුව තමයි මෙන්න මේ බැක්ටීරියා වර්ධනයේද මෙන්න මේ CSF වල තියෙන glucose තමයි භාවිත කරන්නේ. එයා මේ glucose ආහාරයට පරිභෝජනය කරගෙන තමයි එයාගේ වර්ධනය සිද්ධ කරගන්නේ. එතකොට මොකද වෙන්නේ? glucose අඩු වෙනවා. සාමාන්‍යයෙන් 40 මිලිග්‍රෑම් per deciliter වලට වඩා අඩු වෙනවා. තියෙන්න ඕනේ 50 80 අතර. 40 කට අඩු වෙනවා. අන්න එයාට bacterial meningitis තත්ත්වයක් තියෙනවා. එහෙම නැත්නම් pyogenic meningitis තත්ත්වයක් තියෙනවා. ඔක අඳුනා ගන්න තමයි අපි මේ full report එක analyze කරන්නේ. මේ full report එක analyze කරනකොට මෙන්න මේ glucose 50ත් 80ත් අතර ප්‍රමාණය CSF වල තියෙන්නේ සාමාන්‍ය කෙනෙක්. ඒකට සාමාන්‍ය කෙනෙක්ගේ capillary blood sugar level එක 80ත් 100ත් අතර ප්‍රමාණයක් තියෙනවා. මිලිග්‍රෑම් per deciliter. මේ සාමාන්‍ය කෙනෙක්ගේ CBS එක. හැබැයි හිතන්න මෙයා ඒ procedure කරන වෙලාවේ hypoglycemic කියලා හිතන් කියලා. ඒ කියන්නේ blood sugar level එක 70ට වඩා අඩු වෙනවා. හිතන්න මේ ලම්බ පංචය කරන වෙලාවේ මෙයා hypoglycemic කියලා ඉඳලා තියෙන්නේ blood sugar level එක අඩු වෙලා තිබිලා තියෙනවා 40ක විතර 50ක විතර අඩු වෙන අවස්ථාවක තමයි මේ ලම්බ පංච procedure එක කරලා තියෙන්නේ. blood sugar level එක 50ක විතර අඩු අවස්ථාව තමයි මේ ලම්බ පංචය කරලා තියෙන්නේ. අන්න එතකොට මෙයාගේ blood වල තියෙන්නේ glucose මිලිග්‍රෑම් 50යි ඩෙසිලීටර් එකක. එතකොට අනිවාර්යයෙන්ම නම් එයාගේ CSF වලත් මෙන්න මේ glucose ප්‍රමාණය අඩු වෙනවා. 50ට වඩා ගොඩාක් අඩු වෙන්න පුළුවන්. මෙයාගේ 30ක් විතර තියෙන්න පුළුවන්. මිලිග්‍රෑම් per deciliter. ඇයි මෙයාගේ blood වල තියෙන මේ ගාන CSF වලට වඩා තවත් අඩු වෙනවා. එතකොට අපි හිතුවොත් මෙයාගේ CSF එක ඇනලයිස් කරනකොට මෙන්න මෙයාගේ දැන් blood glucose මේ CSF glucose level එක අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ එහෙනම් meningitis තත්ත්වයක් තියෙනවා බැක්ටීරියා නිසා ඇති වෙන්නේ. ඇයි බැක්ටීරියා meningitis වලදී මෙයාගේ CBA මේ glucose ප්‍රමාණය අඩු වෙනවා. එතකොට අපි හිතනවා මෙන්න බැක්ටීරියා meningitis තත්ත්වයක්. අන්න ඔය විදිහේ වැරද්දක් වෙන්න පුළුවන්. මෙයාගේ ඒ වෙලාවේ එයා hypoglycemic කියලා ඉඳලා කියන එක අපි දැනගෙන හිටියේ නැත්තම්. අන්න ඒකට තමයි අපි ඒ කරන වෙලාවෙම CBS එක බලන්නේ. එතකොට මෙයා hypoglycemic කියලා ඉඳලා අන්න එහෙනම් මෙයාගේ අපිට තව components බලන්න වෙනවා. ඒ කියන්නේ තව මොනවා හරි පරීක්ෂණ කරලා බලන්න වෙනවා. මේක හරියම හඳුනා ගන්න. එතකොට මේකේ protein බලන්න පුළුවන්, glucose level බලන්න පුළුවන්, සෛල බලන්න පුළුවන්. ඒත් අපි full report analyze කරද්දී මේක වැදගත් වෙනවා. ඉතින් අන්න ඔය වැදගත්කම තමයි තියෙන්නේ CBS එක බලන්නේ.